ඔබ දවසක් මම ප්‍රසවනාර 20ක් මැද රෝහන් ලියන එක අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ පවුල් සැලසුම් ක්‍රමවේද පිළිබඳ වීඩියෝ මාලාවේ තවත් වැදගත් වීඩියෝ මාලාවක්. මෙහිදී අපි කතා කරන අපි කලින් දවසෙත් සාකච්ඡා කරේ ගිලින පෙති පිළිබඳ. අපි දන්නවා ඊස්ට්‍රෝජන් සහ ප්‍රොජෙස්ටරෝන් අංග හෝමෝන වලිනුත් ගොඩක් වෙලාවට මෙම පවුල් සැලසුම් ක්‍රමවේද තියෙනවා. ඇතැම් විට මේ ප්‍රොජෙස්ටරෝන් විතරක් තියෙනවා. අපි ඒකට කියන්නේ ප්‍රොජෙස්ටරෝන් only pills කියලා. ඒකේ වගේ පෙතිවලදී ගොඩක් වෙලාවට විවිධ නම් වලින් මේවා වෙන්ද පොලේ තියෙන මේකෙදි සිදු ගන්න ගොඩක් වෙලාවට අර ඩිම්බ මේරීම සහ ඩිම්බ මෝචනය ප්‍රමාද කරන වගේම ගැප් ගෙල ආශ්‍රිතව තියෙන ශ්‍රාවයන් වල ඝනකම් වැඩි කරලා ශුක්‍රාණු ගර්භාෂය තුළට ඇතුල් වීම අඩබන කිරීමත් මේකේ සිදු කරන ලබනවා. එතකොට මේ වගේ විවිධ වර්ග පෙති තියෙන වෙළඳ පොලේ මේවායින් සිදු කරන්නේ පවුල් සැලසුම් ක්‍රමවේදය. හැබැයි මේකේ ගොඩක් වෙලාවට එක පෙත්තක් හරි අමතක වුණොත් ගර්භණී වීමේ අවධානය මිතා වැඩි. ඒ නිසා මේ වගේ පෙත්තක් නිවැරදි වේලාවට දිනපතා ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා. ස්තුතියි.